මේ දවස්වල අපි කට්ටියට මාතෘකාවක් හම්බෙලා. ඒ කියන්නේ පිටකවරට තමයි කට්ටිය ගොඩක් අර්ථ දැක්වුවේ. බාලිකා පාසලක වර්ණ ප්‍රදාන උත්සවයක් තියෙනවා. ඒකෙදී එක්තරා ශිෂ්‍යාවක් තමන්ට උණෑයයි කියන අසාධාරණයක් සම්බන්ධයෙන් වේදිකාවට නැගලා ප්‍රකාශ කරනවා. ඒතර දැන් ඕක තමයි ප්‍රශ්නේ. ඔන්න ඕකේ පින්තූරයක් වෛරල් වෙනවා. අපේ අය ඔය පින්තූරෙට විශාල කතා හදනවා. විශේෂයෙන්ම මෙන්න නව පරපුර. මෙන්න නව පරපුරේ කොන්ද ඒ විදියට ඇයව ඉහළින් තිබ්බා. හැබැයි ග්‍රැජුවේට් ටීචර් කෙනෙක් හැටියට මට තියෙන ඊට වඩා වෙනස් අදහසක්. මම ඒක කියන්න ඕනේ. මොකද්ද ප්‍රශ්නේ? දැන් වර්ණ ප්‍රදානෝත්සවය තිබ්බා. ඇයට අදාළ සම්මානය ලැබුණේ නැහැයි කියලා ඇය කියනවා. ඇයගේ නිර්ණායකයන් අනුව ඇයට සම්මානය ලැබුණේ නැහැයි කියලා ඇය කියනවා. ඇය කියනවා මං එකල එකම ශිෂ්‍යාව ලාබාලම කෙනා ලංකාව වෙනුවෙන් මෙඩල්ස් ගත්තා අරක මේක ඔක්කොම කියනවනේ. ඒතකොට අපි බලන්න ඕනේ ඔය වර්ණ ප්‍රදානෝත්සවයට අදාළ නිර්ණායකයන්ට ඒක ගැලපෙනවද? ඕවා අපි මේ අදහස් ප්‍රකාශ කරන්න ඉස්සෙල්ලා බැලුවේ නෑනේ. ඊළඟට මෙතන තියෙන වැදගත්ම කතාව තමයි ඇයට මේක නොලැබෙන්න හේතුව මොකද? රිහර්සල් එකට ඇය ආවේ නැහැයි කියලා. ඒ නිසා ඇයව කැපුවයි කියන අදහස. හැබැයි ඇය මෙතනදී නියම විදිහට කටයුතු කරලා තියෙනවා. මොකද්ද කටයුතු කරලා තියෙන්නේ? අදාළ ගුරුවරියන් දැනුවත් කරයි කිව්වා. මම චෝදනා කරන්නේ ඔන්න ඔය ගුරුවරියන්ට. ඇය අදාළ ගුරුවරියන්ට දැනුවත් කරලා මේ විභාගයට මුහුණ දෙන්න ගියේ. ඇය විභාගයට යනවනේ. ඒකට මුහුණ දෙන්න නිසානේ රිසල් එන්න වෙන්නේ නැත්තේ. එතකොට ඒ ගුරුවරියන් විදුහල්පතිතුමිය දැනුවත් කළාද? එතකොට ඒ ශිෂ්‍යාව ගුරුවරයන් කෙරෙහි දැක් වූ විශ්වාසය ඒ ඇවරීම ඉටු කරන්න සමත් වෙලා නැද්ද? ඒක ප්‍රශ්නයක්. එතකොට ඇය අසරණයි දැන්. මම කිව්වනේ ටීචර්ස්ලට. එතකොට ඒ ටීචර්ස්ලා මැඩම්ට මේක කිව්වේ නැද්ද? දරුවයි මැඩමුයි අතර සම්බන්ධීකරණය කරන්න ඕන ගුරුවරියන් ඒ දේ කළේ නැද්ද? ඒ දේ කරලා නැහැ. හැබැයි ඕකෙත් දෙපැත්තක් තියෙනවා. මම ගුරුවරයෙක් හැටියට දන්නවා කිසිම දවසක මැඩම් කෙනෙකුට අදහස් ඉදිරිපත් කරන්න යන්නේ නැහැ. Yes madam. Okay madam. Perfect madam. Very correct madam. Yes. Thank you very much madam. Definitely madam. එහෙමයි. කවදාකවත් අදහස් ඉදිරිපත් කරන්න යන්නේ නැහැ. සමහර විට ගුරුවරියන් මැඩම්ට මේක දැනුවත් කරන්න ඇති. මැඩම් කියන්නේ නැති no excuse. අරයට දෙන්නේ. හැබැයි ඒ වගේ තීන්දුවක් ගන්න බැරි නම් ඒ වගේ තීරණයකට එන්න බැහැ නම් ඒ මැඩම් කමින් තේරුමකුත් නැහැ. මැඩම් හරි මෙතෙන්දී. එයි අවසන් බලධාරියා හැටියට මැඩම්ට ඒ තීන්දුව ගන්න ශක්තිය පෞරුෂය තියෙන්න ඕනේ. ඉස්කෝලවල දන්නේ වැඩ කරන විදිය. හරි ඒ එක. අනිත් එක හරි කමන්නේ අපිට එක්ස්කියුස් දෙන්න. අපි එයාට මේක දෙමු නේද කියලා කිව්ව ගමන් ඔය වගේ අසාධාරණයන් යයි හිතාගත්ත තව බොහෝ දෙමව්පියන් තමන්ගේ දරුවන්ගේ අතින් අල්ලගෙන මැඩම් ගාවට එනවා මෙයාටත් දෙන්න chance එකක්. එහෙම ඒවා ඉස්කෝලවල තියෙනවා. ඒ හින්දා මැඩම් මේක නියපොත්තෙන් කඩන්න පුළුවන් තැන කඩලා දැම්මා පොරෙන් කපන්න තියන්නේ නැතුව. මම කියන්නේ මැඩම්ට එහෙම තීන්දුවක් ගන්න බෑ නේද? මැඩම්කම දාලා යන්නේ කොහොඳයි. මෙතන තියෙන්නේ සදාචාරාත්මක ප්‍රශ්නයක්. අනීතික ප්‍රශ්නයක් නෙවෙයි. අපේ ගොඩක් YouTubeස්ලා අර දැරිය ඉහළින් තිබ්බ මෙන්න නිව් ජෙනරේෂන් එක. මෙන්න කොන්ද පන දෙන නිව් ජෙනරේෂන් එක කියලා ඇයව මුරුන් ගත්තේ. අපි හිතමු ඔය වගේ ජෙනරේෂන් එකේ කෙනෙක් අම්මයි තාත්තයි කියනවා පුතේ ඔය ගමන යන්න එපා. තාත්තට පයින් දෙකක් ගහලා අම්මව පැත්තකට තල්ලු කරලා පුතා ගමන යනවා. අන්න නිව් ජෙනරේෂන් එකද?
ඒක නිව් ජෙනරේෂන් එකද. ඒක වැරදි අගයන් කරන්න එපා. මම කියන්නේ පාසලක විනයක් තියෙනවා, ක්‍රමයක් තියෙනවා. හැබැයි මම මෙතින් එකක් කියනවා, ඔය සර්ව සුභවාදී නෑ විදුහල්පතිවරුන් විදුහල්පතිනියන් ගුරු මණ්ඩලය. සර්ව සුභවාදී නෑ. හැබැයි බොහෝ දුරට උත්සාහ කරනවා නිවැරදි දේ කරන්න. මොකද ඔවුන්ට එක ශිෂ්‍යෙක් නෙවෙයි, එක ශිෂ්‍යාවක් නෙවෙයි, සමස්තයක් ඉන්නවා. සමහරට අර දැරිය හිතන්නේ නැති Tamante අවස්ථාව දුන්නේ නැහැ කියලා. හැබැයි ඇයගෙන් පල්ලි ගන්න නොදී හිටියනම් එක්ක ඒ සම්මානය කැන්සල් කරන්න ඕනේ. එක්ක ඒක නොදී ඉන්න ඕනේ. එහෙම නෙවෙයි, ඒක වෙන කෙනෙකුට දුන්නානේ. එහෙමනම් ඇයත් එක්ක පෞද්ගලික තරහක් තියෙන්න ඕනේ විදුහල්පතිතුමියට සහ අර ගුරුවරියන්ට. අපි බලන්න ඕන අර ගුරුවරියන් තුන්දෙනා ගැන. ඇයි ඔයාලා දැනුවත් කරේ නැත්තේ මේ දැරිය ඔයාලට කියලා තියෙද්දිත් විදුහල්පතිතුමියව? අපි කිව්වා ඉතින් මැඩම් ඒ තීන්දුව ගත්තා. මැඩම් හරි. මම කියනවා විදුහල්පතිතුමියකට විදුහල්පතිතුමියකට ඒ වගේ ඍජු තීරණයක් ගන්න බැයි නම් ඔය බලධාරිකමෙන් ඇති වැඩකුත් නැහැ. ඒ අධිකාරි බලයෙන් ඇති වැඩකුත් නැහැ. මම පොඩි උදාහරණයක් කියන්නද? උසස් අමුදා නිලධාරියෙක් ඉන්නවා මගේ මිතුරේ. දවසක් ලොකු උත්සවයක්. ඔහු ඉදිරියෙන් යනවා, මම පිටිපස්සෙන් යනවා. මේ අපි ඉස්සරහ අසුන් බේලි ඉඳගන්න මේ යන්නේ. ඔහු යනකොට අනිත් ඔක්කොම නැගිටලා ගෞරව දැක්වුවා. එක නිලධාරියෙක්, එක ආධුනික නිලධාරියෙක් නැගිට්ටේ නැහැ. එයා නිකන් දෙකට නැමිලා පස්සුව අන්තිමට නැගිට්ටේ. අරයා අඬ ගැහුවා ළඟට. මෙයාගේ බැටන් එකේ තියෙනවනේ අර වූල් එකකින් කම්බුරට දෙකක් ගිහුවා මෙහෙම. ගහලා ගියා. දැන් මම පිටිපස්සෙන් යන ගමන් අහනවා, මචං අර කට්ටිය ඉස්සරහ කරපු වැඩි හරියන්නේ නේද? විනය අංක 1 කිව්වා. මම ඔය අද නොකලා නම් උටෝක තේරෙන්නේ නැහැ කිව්වා හමුදාවෙන් අයින් වෙනකම්. හමුදා විනය කියන්නේ අතපත ගන්න එකක් නෙවෙයි කිව්වා. ඇත්තටම හමුදාවට විනයක් තියෙන්නේ ඒ නිසා තමයි. අර ආධුනික නිලධාරි දැනගන්න ඕනේ තමන්ගේ වැඩිහිටි නිලධාරියන්ට ඒ රෑන්ක් එකට ගරු කරන්න. ආ දෙපාරක් හිතන්න බෑ ඒකට. අනිත් ඔක්කොම නැගිටින්න එයාට විතරක් ඇයි දෙවනුව නැගිටින්නේ ඉන්නේ. අන්න ඒ වගේ දෙයක් මෙතන වෙලා තියෙන්නේ. පාසලක විනයක් තියෙනවා. ඒ විනය තීන්දුව කරන්නේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් නෙවෙයි, බලධාරී. මම නැවතත් කියන්නේ මේක අනීතික දෙයක් නෙවෙයි, අසාධාරණයක් කියයි කියන දෙයක්. YouTubersලා හදිස්සි වුණා. Facebook එකට ආටිකල් දාපු කට්ටිය හදිස්සි වුණා. එයාලා බැලුවේ පිටකවර විතරයි. සින්දුවෙනුත් කියලා තියෙනවා පිටකවර විතර බලන්න එපා, පොත කියවපල්ලා කියලා. පොත කියුවේ නෑ. ඇය ක්‍රීඩිකාවක්. ජය පරාජය දෙකම දරා ගන්න ඕනේ, බිඳ ගන්න ඕනේ. ඇයගේ තව ජීවිතේ පටන් ගත්තෙත් නෑ. ඇය තාම පාසල් ශිෂ්‍යාවක්. ඇයට තිබ්බ මේක දරා ගන්න. මොකද ගොඩක් කට්ටිය කියන නිව් ජෙනරේෂන් කියලා කරුණා කරලා ඔය මුරුන් ගත්තේ තියන්න එපා. හෙට දවසේ ඔය තරුණ තරුණියන් තමන්ගේම මවට පියාට පියෙන් එන්නොත් ඒ ජෙනරේෂන් එකද නෑ. පවුලක හික්මීමක් තියෙන්න ඕනේ, විනයක් තියෙන්න ඕනේ, නීතියක් තියෙන්න ඕනේ. අම්මා තාත්තට බලාධිකාරිය තියෙන්න ඕනේ, අධිකාරි බලය තියෙන්න ඕනේ. විදුහල්පතිතුමියට ඒක තියෙන්න ඕනේ. මම නැවතත් කියනවා අර දැනුවත් කළා යයි කියන ගුරුවරියන් තමන්ගේ යුතුකම ඉෂ්ට කරාද, වගකීම් ඉෂ්ට කරාද දරුවා වෙනුවෙන් එච්චරයි බලන්න ඕනේ. එච්චරයි බලන්න ඕනේ. එක්කෝ එයාලා කියලා මැඩම් මෙහෙම තීන්දුවක් ගත්තා නම් මැඩම් හරි. මොකද තීන්දුව ගන්න එපා, වැඩේ කෙරෙන්න බෑ. හැබැයි ඔවුන් මැඩම්ව දැනුවත් නොකර අර මේ හැම කුණු ගොඩක්ම බේරුවල බොක්කොට වගේ, එහෙම නැත්නම් පහත් තැනින් ජලයේ ගලා ගියා වගේ දරුවට මොන වුණත් කමන්නේ අපි බේරලා ඉන්න ඕනේ කියලා ගුරුවරුන් මැඩම්ව දැනුවත් නොකළා නම් ඒක වැරදි. අන්න එතරම් මම දකින්න වැරද්ද. මම මෙතනදී ශිෂ්‍යාව වැරදි කියලා දකින්නේ නැහැ. ඒක ඇගේ මනස. ඇගේ අත්දැකීම් නැතිකම. ඇයගේ එඩිතරකමට වඩා ඇත්තටම ඇය එසේ කළ යුතුද නොකළ යුතුද කියන එක තීන්දුව තිබ්බේ ඇය තුලමයි. ඇය ඒක කළා. මැඩමුත් ඒක කළා. මැඩම්ට එහෙම තීන්දුව ගන්න බෑ නම් මම නැවතත් කියනවා ඔය සීට් එකේ ඉන්න එක දිනුනේ නැහැ.
ඇය බැඳලා ඉන්නවා. තව ශිෂ්‍යගුණා මේක ඉන්නවයි කියලා ඔවුන්ට සාධාරණ අසාධාරණ විනය නීතිය හික්මීම ඔක්කොම කියලා දෙන්න. ඇයි මේ ශිෂ්‍යාවට බැරි වුණාද වේදිකාවට නැගලා ඕක කියන්නේ ඉස්සෙල්ලා අර ගුරුවරියන් එක්ක මැඩම් ගාවට යන්න. මැඩම් සමහර විට ඇයව දැනුවත් කරාද ඔයාට මේක දෙන්න බෑ. එහෙමනම් ඕක වේදිකාවට කියන තරම් දුරාවේයි. මැඩම් ඒක නියපොත්තෙන් කඩන්න පුළුවන් වුණා නම් ගුරුවරියන් එක්ක ඇවිල්ලා දැනුවත් කරලා ඇයට වේදිකාවේ ඕක කියන්න තරම් නොසැලකිලිමත් උනේ ඇයි? මේවත් දෙවෙනි ප්‍රශ්න. පාසල් වල දේවල් මම හොඳට දන්න නිසා අපි ශිෂ්‍යයන් වෙනුවෙන් ශිෂ්‍යාවන් වෙනුවෙන් අපේ ආචාර්ය මණ්ඩලයේ සමහර අයට විරුද්ධව නැගිටලා හිටපු අය. එක්තරා දරුවෙකුට ටීචර් කෙනෙක් අමානුෂික විදිහට ගහද්දී මම ටීචර්ගේ අතේ තිබ්බ ලියල්ලලා වීසි කරලා ආය අත තියන්න එපා දරුවට කියලා මම එහෙම කියලා තියෙනවා. අපිට වේදනාවක් තියෙනවා. මම මේ ශිෂ්‍යාවගේ පැත්තේ ඉන්නවා. මොකද ඇය ඒ වේදනාව පිට කරන්නේ මේ ලෝක සාධාරණය හෝ සමස්ත අසාධාරණයක් උනේ ඇයට විතරයි කියන මානෙන් නෙවෙයි. එහෙම තමයි. හැබැයි ඒක නිව් ජෙනරේෂන් එකේ ප්‍රවණතාවය කියලා කවුරු හරි අඳුනනවා නම් ඒක වැරදි. ඒක වැරදි. පිළිගත් න්‍යායයන්ට හික්මීමට විනයට අනුගත නොවි කිසියම් කෙනෙක් යමක් කරනවා නම් ඒක නිව් ජෙනරේෂන් එක විදිහට අර්ථ දක්වන්න එපා. බලන්න අර ගුරුවරයන් තිදෙනා තමන්ගේ වගකීම ඉෂ්ට කළාද නැද්ද? මෙතෙන්දි ශිෂ්‍යාවත් හරි විදුහල්පතිතුමියත් හරි අර ගුරුවරයන් තමන්ගේ වගකීම කළාද? ඔවුන් එක මැඩම් දැනුවත් කරලා ඊට පස්සෙත් මේ දේ වුණා නම් මැඩමුත් හරි. එහෙම අධිකාරී බලයක් නැත්තම් වැඩක් නෑ. හැබැයි මම දියණියට කියනවා ඔබට ගොඩක් අගය කරලා ලිපි ලේඛන කෝල්ස් එනවා ඇති. හැබැයි ඔබ මතක තියාගන්න දියණිය ඔබට පුතන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ. බොහොම ස්තුතියි.